හරි 2020 ICT MCQ පේපරේ තුන්වෙනි MCQ තමයි අද කතා කරන්න තියෙන්නේ. එතකොට මම පළවෙනි MCQ දෙක වෙන වීඩියෝ එකකින් කතා කරලා දැම්මා. එතකොට මම ඒක ප්ලේලිස්ට් එකේ දාලා ඇති. එතනින් ගිහින් බලන්න පුළුවන්. එතකොට අද කතා කරන්නේ තුන්වෙනි MCQ එක. හරි. MCQ එක සහ අපි ඉදිරියට කරගෙන යමු වැඩි. તો තුනේ මොකද්ද කියන්නේ කියලා බලමු අපි. අතීතයේ භාවිතා වූ විශාල ප්‍රමාණයේ පරිගණකවල සිට වර්තමානයේ භාවිතා වන ඉහළ පරිගණන හැකියාවක් ඇති ප්‍රමාණයෙන් කුඩා සුහුරු උපක්‍රම දක්වා පරිගණකයේ පරිණාමණය වී ඇත. පහත කුමන නිමැයුමක් පරිගණකවල භෞතික ප්‍රමාණය අඩු කිරීමට දායක වූයේද කියලා තමයි අහන්නේ. එතකොට මොකක්ද අහලා තියෙන්නේ? භෞතික ප්‍රමාණය තමයි අඩු වෙන්න මොකද්ද මේ බලපාලා තියෙන්නේ කියලා. එතකොට ඔය පරිගණක පරිණාමයත් එක්ක අපිට කතා කරද්දී පරිගණක පරිණාමය වුණේ පරම්පරා පහකට. එතකොට අපිට ඔය ඒ පරිගණක පරම්පරා පහේ පරිණාමය ගැන කතා කරාම ඔකට උත්තරේ ගන්න පුළුවන්. ඒත් එක්කම මේක අහලා තියෙන දෘඩාංග වලින් කියන්නේ පරිගණකේ කුඩා වෙන්නේ. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? දෘඩාංග තමයි කුඩා වෙලා තියෙන්නේ. දෘඩාංග කුඩා වෙනවා නම් අපිට පරිගණක වලට භාවිතා කරපු ප්‍රධාන දෘඩාංග තාක්ෂණය ගැන කතා කරා නම් හරි. හරිද? එතකොට අපිට පරම්පරා පහේදී පළවෙනි පරම්පරාව හරිද? පළවෙනි පරම්පරාවේ ප්‍රධාන දෘඩාංග තාක්ෂණය තමයි මොනවද? රික්තක නල. රික්තක නල වැකියුම් ටියුබ් තමයි පළවෙනි පරම්පරාවේ ප්‍රධාන දෘඩාංග තාක්ෂණය. දෙවෙනි පරම්පරාවට එනකොට ඔක පරිණාමය වෙනවා මොනවටද? ට්‍රාන්සිස්ටර් වලට. එතකොට දෙවෙනි පරම්පරාවේ ප්‍රධාන දෘඩාංග තාක්ෂණය තමයි ට්‍රාන්සිස්ටර්. ඊළඟ තුන්වෙනි පරම්පරාවට එද්දි තමයි මොනවද? අනුකලිත පරිපථ. අනුකලිත පරිපථ. හරිද? නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට්. එහෙනම් IC කියන්නේ මේවට තමයි. එතකොට ඊළඟ තියෙන හතරවෙනි පරම්පරාව. එතකොට හතරවෙනි පරම්පරාවට යද්දී මුනේ මේ අනුකලිත පරිපථ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ බවට පරිවර්තනය වෙච්ච එක. විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ. ඊළඟට පස්වෙනි පරම්පරාව වෙද්දී අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ තමයි ප්‍රධාන දෘඩාංග තාක්ෂණය වුණේ. අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ. හරිද? ඔන්න ඔහොම තමයි මේ පරිගණක පරම්පරා පහේදී දෘඩාංග පරිණාමණය වුණේ. එතකොට අපි කතා කරද්දී පළවෙනි පරම්පරාවේ පරිගණකයක් අපි කියනවා කාමරයක් විතර විශාල උණයි කියලා. එතකොට අපි දෙවෙනි පරම්පරාවට එද්දී කියනවා ඒකට වඩා පොඩි කියලා. ඊළඟ තුන්වෙනි එක කියනවා දෙකට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා කියලා. එහෙම සාපේක්ෂව කුඩා වෙලා දැන් පස්වෙනි පරම්පරාවට එනකොට පරිගණකයක් ඉතාමත් පොඩි ප්‍රමාණයකට කියන්නේ භෞතික පොඩි ප්‍රමාණයකට පරිණාමය වෙලා තියෙනවා. එතකොට ඔකේ ප්‍රධානම දේ තමයි මොකක් හොයාගත්ත එකද? මෙන්න මේ අනුකලිත පරිපථ හොයාගත්තට පස්සේ තමයි ඔය පරිගණකයේ ප්‍රමාණය ගොඩක් කුඩා වුණේ. එතකොට අනුකලිත පරිපථයක් කියන්නේ මොකද්ද? අර කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග කිහිපයකින් කරන්න පුළුවන් කාර්යය පොඩි චිප් එකකින් අර උපාංග සියල්ලෙන්ම කරපු කාර්යය මේ පොඩි චිප් එකකින් කරන්න පුළුවන් පරිපථයකට තමයි මේ අනුකලිත පරිපථයක් කියන්නේ. එතකොට ඒකත් එක්ක මොකක්ද උනේ? දැන් අර මේ වගේ විශාල පරිගණක තිබ්බට මේ වගේ කාර්යය ඉතාමත් පොඩි චිප් එකකින් කරන්න පුළුවන් විදිහට හදලා තමයි මේ පරිගණකයේ ප්‍රමාණය කුඩා කරගත්තේ. එතකොට අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන් අනුකලිත පරිපථය. ඒතර විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ කියන්නේ ඊටත් වඩා කාර්යයන් වැඩි ප්‍රමාණයක් කරන්න පුළුවන් චිප් ආවයකට තමයි විශාල ප්‍රමාණය. එතකොට අධික විශාල ප්‍රමාණය කියන්නේ ඊටත් වඩා කාර්යයන් කරන්න පුළුවන් විදිහට දැන් මෙන්න මේ අනුකලිත පරිපථයකින් එහෙකින් කරපු කාර්යය කියන්නේ මේ වගේ එකකදී මේ වගේ කාර්යයන් ගොඩක් කරන්න පුළුවන්. හරිද? ඒක තමයි උනේ. එතකොට මේ පරිගණකයේ ප්‍රමාණය පොඩි වුණේ. හරිද? එතකොට ඔකට උත්තරය අපිට ගන්න පුළුවන් අනුකලිත පරිපථ කියන උත්තරය දෙවෙනි උත්තරය. එතකොට අපි අනිත් උත්තර ටිකත් කතා කරමු. එතකොට පළවෙනි උත්තරේ කියලා තින්නේ බසය. මොනවද මේ බස් කියන්නේ? එතකොට බස් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා අපිට පරිගණකයක කතා කරන්න. හරිද? එතකොට මේ බස් ගැන කතා කරද්දී අපිට බස් ආකාර තුනක් තියෙනවා කතා කරන්න. එතකොට පළවෙනි බස්
ආකාරය තමයි data බස්. හරිද? data බස්. එහෙම නැත්නම් දත්ත බසය. ඊළඟ දෙවෙනි එක තමයි address බස්. හරිද? එතකොට තුන්වෙනි බස් ආකාරය තමයි control බස්. හරිද? එතකොට ඔන්න ඔක තමයි ප්‍රධාන බස් ආකාර තුන අපිට කතා කරන්න තියෙනවා. එතකොට පළවෙනි data බස් එකෙන් කරන්නේ මොකද? අර පරිගණකයේ මතකයන් වලට දත්ත ගෙනියන්නේ ඔන්නේ data බස් වලින්. හරිද? ඊට පස්සේ තියෙනවා address. ඊළඟට address බස් වලින් කරන්නේ මොකද? මේ මතකයන් තියෙනවනේ. මේ මතකයන් වලට දත් යවන්න ඕන කොයි ස්ථානවලද කියලා අන්නේ ඒ අවශ්‍ය ලිපින ගමන් කරන්නේ ඔන්න ඔය address බස් වල. ඊට පස්සේ මේ තියෙනවා control බස්. ඒකට control බස් එකෙන් කරන්නේ මොකද්ද? අර පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පාලනය අන්නේ පාලන සංඥා ගෙනියන්නේ මොකද? ඔන්න control බස් කියන එකේ. ඊට පස්සේ අපිට තියෙනවා රෙජිස්ටර් කියලා. ඒතකොට රෙජිස්ටර් වලින් මොකද්ද කරන්නේ? අපි රෙජිස්ටර් ගැන කතා කරද්දී අපි කොහේද ඔය රෙජිස්ටර් අහුවෙන්නේ? CPU එකේදී තමයි ඔය කතා කරන්න තියෙන්නේ. හරිද? CPU එක ප්‍රධාන කොටස් තියෙනවා. එකක් තමයි අංක ගණිතමය හා තාර්කික ඒකකය. ALU එක. ඊළඟට තියෙනවා මොකද්ද? control unit එක. ඊළඟට තියෙනවා data register කියන්නේ registers. රෙජිස්ටර් මතකයන් තියෙනවා. එතකොට ඔන්න ඕකෙන් තමයි අපිට රෙජිස්ටර් මතකයන් කතා කරන්නේ. මේ රෙජිස්ටර් ගැන කතා කරද්දී මේක මොනවද? තාමත් වේගයෙන් ක්‍රියාත්මක වන මතකයක්. ඒ වගේම නශ්‍ය මතකයක්. ඊට පස්සේ දැන් ඔය ඒව බලපෑවද ප්‍රමාණය කුඩා වෙන්නේ? ඒව බලපාන්නේ නැහැ. ප්‍රමාණය කුඩා වෙන්නේ. එතකොට ඒක වේගයට තමයි ඒව බලපාන්නේ. හරිද? ඊට පස්සේ රෙජිස්ටර් මතකවල තියෙනවා මතක ආකාර. ඒ කියන්නේ රෙජිස්ටර් ආකාර කිහිපයක්. එතකොට ඒ ආකාර කිහිපයත් අපි කතා කරමු. එතකොට ඕකේ තියෙනවා පළවෙනි එක කියන්නේ මේක අපිට කොටස් වලට බෙදුවොත් accumulator කියලා එකක් තියෙනවා. එතකොට accumulating කරන්නේ මොකද්ද? අර මධ්‍ය සැකසුම් ඒකකය විසින් මෙන්න මේ අංක ගණිතමය හා තාර්කික ඒවා තියෙනවානේ. අන්නේ ගණිතමය හා තාර්කික ක්‍රියාවල ප්‍රතිඵල తాවකාලිකව ගොඩනගා කර ගැනීම තමයි මේ accumulator එකෙන් කරන්නේ. ඊළඟට තියෙනවා program counter කියලා එකක්. ඒකට program counter එකෙන් මොකද කරන්නේ? ඊළඟට ක්‍රියාත්මක වෙන්න ඕන අර විධානව මතක තබා ගැනීමක් තමයි తాවකාලිකව මේ program counter වලින් කරන්නේ. ඊළඟට තියෙනවා instruction register. කියන්නේ මොනවද? මේ දැනට ක්‍රියාත්මක කියන්නේ සකසණී දැනට ක්‍රියාත්මක වන විධාන මතක තබා ගන්න ඔන්න ඔය instruction register වලින්. register හරිද? ඊට පස්සේ තියෙනවා අපිට කතා කරන්න memory address register. memory address register හරිද? ඊළඟට තියෙනවා එතකොට මේ memory address register වලින් කරන්නේ මොකද්ද? මේ දැන් CPU එකට සකසන්න ඕන දත්ත තියෙනවනේ. අන්නේ දත්ත తాවකාලිකව මතක තබා ගන්න දත්ත යවනවාද? යවන්න නැතනින් ඉන්න ඒවා address මතක තබා ගන්න memory address register වලින්. ඊළඟ තියෙනවා memory data register. memory data register. හරිද? ඒතර ඕකෙන් කරන්නේ මොකද්ද? මේ CPU එක කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ සකසන දත්ත මතකයන් වලට ගෙනියන ඒවා සහ මතකයන් වලින් ගන්න ඒවා తాවකාලිකව මතක තබා ගන්න මෙන්න මේ memory address register. එතකොට මේ තියෙනවා register මතකයේ ආකාර කිහිපයක් තමයි අපි කතා කරේ. ඊළඟට තියෙනවා හතරවෙනි උත්තරයේ විදිහට ඝන තත්ත්වයේ මතක. මොකද්ද මේ ඝන තත්ත්වයේ මතකයක් කියන්නේ? ඝන තත්ත්වයේ මතකයක් කියන්නේ චලනය වෙන යාන්ත්‍රික කොටසක් නැති ඉලෙක්ට්‍රොනික චිප භාවිතා කරලා මතකයක බඩාකරණය වෙන තමයි අපි කියන්නේ මොනවද මේ ඝන තත්ත්වයේ මතක කියලා. හරිද? එතකොට ඒක භාවිතා කරා ඉස්සර මෙහෙම හිතන්නකෝ දැන් ඕකත් එක්ක කට්ටිය පටලවා ගන්න පුළුවන්.
ඉස්සර හાર્ඩ් ඩිස්ක් භාවිතා කරන්නේ. ඊට පස්සේ මොනවද භාවිතා කරේ? SSD. කියන්නේ දැන් වර්තමානයේ බහුලව භාවිතා වෙන්නේ SSD. එතකොට අරට වඩා ප්‍රමාණය කිසි ප්‍රමාණයක් කුඩා වෙන්න පුළුවන්. හරිද? කුඩා වුණාට එහෙම සැලකිලි ප්‍රමාණයක් එහෙම කුඩා වෙන්නේ එහෙම බලපෑවේ නෑ. ඒක නිසා ඒ උත්තරේ ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා රික්තක නල. ඒක රික්ත නල කොහොම එන්නේ අපි කතා කරන පළවෙනි පරම්පරාවේ ප්‍රධාන දුඩාංග තාක්ෂණය තමයි රික්තක නල කියන්නේ. ඒකට ඒක කොහොමත් එන්නේ නැහනේ. හරි එහෙනම් ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. උත්තරේ එහෙනම් අනුකලිත පරිපථ. ඊට පස්සේ අපි යන් හතරවෙනි ප්‍රශ්නෙට. පරිගණක පද්ධතිය ඇතැම් දුඩාංග සංරචකවල සම්බන්ධතා පෙන්වන පහත රූප සටහන සලකන්න කියලා මෙන්න රූප සටහනක් අපිට දීලා තිනවා. ඊට පස්සේ ඉහත රූප සටහනේ මධ්‍ය සැකසුම් ඒකකය CPU තුල ඒ මගින් දක්වා ඇති දුඩාංග කොටසේ දැනට ධාවනය වෙමින් පවතින ක්‍රියා යනෙහි මතක සංක්‍රාන්ති අනුරූපණය සහිත රෙජිස්ටර් එකතුවක් ඇත. දැනට පවතින ක්‍රියායනයේ අතත්ත්ව යොමුව ආදානය කළ විට එමගින් අදාළ භෞතික යොමුව එවැන්නක් පවතිනම් කියලා වරහන් ඇතුළේ දීලා දිනවා ප්‍රතිදානය කරයි කියලා ප්‍රශ්නේ දීලා දිනවා. ඉහත සටහනේ ඒ මගින් මොකද්ද දක්වලා තියෙන්නේ කියලා තමයි අහන්නේ. එතකොට මෙතන තියෙන ප්‍රධාන දේ තමයි මොකද්ද අපිට CPU එක ඇතුළේ කොටසක් තමයි දීලා තියෙන්නේ. බලමු CPU එක ඇතුළේ තියෙන කොටස් මොනවද කියන්නේ. දුඩාංග වශයෙන් මොනවද තියෙන්නේ කියලා. හරිද? එතකොට දැන් මේ CPU එකක් ඇතුළේ ALU එක control unit එක register වලට අමතරව තව තියෙනවා මොකද්ද? තව තියෙනවා memory management unit කියලා එකක් තියෙනවා. ඒක කොහොමද? අපි කෙටියෙන් කියනවා MMU එක කියලා. ඊට අමතරව තව තියෙනවා මොනවද? cache memory. ඒතර මේ cache memory එකේදී ওই cache memory අපිට තියෙනවා level 1 එකක් තියෙනවා, level 2 එක තියෙනවා, level 3 එක විදිහට තියෙනවා. ඒකට වර්තමානයේ එන cache memory වල නම් මෙන්න මේ level 3ම CPU එක ඇතුළේම තමයි පිහිටලා තියෙන්නේ. සමහර ඒවා ඉස්සර ඒවා මෙතන 2 එක සහ 3 එක මධ්‍ය සැකසුම් එකකින් පිටත පිහිටවලා තිබ්බා. හරිද? ඊට පස්සේ දැන් ඔය කතා කරද්දී අපිට අහන්නේ මොකද්ද? මේකේ අතත්ත්ව යොමුවක් ආදානය කළ විට එමන්ට අදාළ භෞතික යොමුව ප්‍රතිදානය කරන්නේ මොකෙන්ද කියලා තමයි අහන්නේ. OS පාඩමටත් අදාළ ප්‍රශ්නයක්. හරිද? එතකොට දැන් මේක අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ අතත්ත්ව යොමුවකට අදාළ භෞතික මතක සොයා දෙන එකනේ. අතත්ත්ව මතකයේ තියෙනවා. හරිද? මතකය හරි විදිහට තියෙනවා භෞතික මතකය. ඒතර අතත්ත්ව මතකයේ තියෙන මොනවද? අතත්ත්ව මතකයේ තියෙනවා අපිට පිටු. එතකොට භෞතික මතකයේ තියෙනවා රාමු. එතකොට මෙන්න මේ අතත්ත්ව මතකයේ ක්‍රියායන තැන්පත් වෙන්නේ පිටු වශයෙන්, භෞතික මතකයේ ක්‍රියායන තැන්පත් වෙන්නේ රාමු වශයෙන්. හරිද? ඒ විදිහට තමයි එතකොට ඔන්න ඔය ක්‍රියායන තැන්පත් වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ අපිට දැන් ක්‍රියායනයක් තියෙනවා. ක්‍රියායනයක් ක්‍රියාත්මක කරවන්න බෑ. ඒතකොට ඒ ක්‍රියායනයක් ක්‍රියාත්මක කරද්දී ඒක අපි මොකද කරන්න ඕන? භෞතික මතකයට ගන්න ඕන. හරිද? අතත්ත්ව මතකයේ මොකක් හරි ක්‍රියායනයක් තියෙනවා නම් ඒක ගන්න ඕන අපි භෞතික මතකයට. එතකොට ඒ ගන්න මෙන්න මේකේ තියෙන ඇඩ්‍රස් එකට අනුරූපණය කරන්න මොකෙන්ද? හරිද? ඒකට තමයි අපි මෙන්න මේ MMU කියන මතක කළමනාකරණ ඒකකය කියන එක භාවිතා කරන්නේ. හරිද? එතකොට memory management unit එක භාවිතා කරන්නේ අතත්ත්ව මතකයේ තියෙන ක්‍රියායනයකට අදාළ භෞතික මතක ක්‍රියායනය අනුරූපණය කරන්න තමයි ඔන්න MMU එකක් භාවිතා කරන්නේ. එතකොට උත්තරය අපිට ගන්න පුළුවන් මතක කළමනාකරණ ඒකකය කියලා. හතරවෙනි උත්තරේ. ඊට පස්සේ අපි අනිත් උත්තර ටික කතා කරොත් අංක ගණිතමය හා තාර්කික ඒකකය ගැන කියන්නේ අපි ගණිතමය හා තාර්කික ක්‍රියාවල සිදු කරන එකකය තමයි අංක ගණිතමය තාර්කික ඒකකය කියන්නේ. ඊට පස්සේ තියෙන පළමු මට්ටමේ නිහිත මතකය කියලා.
එතකොට නිහිත මතකය කියන්නේ తాවකාලික මතකයක් තබා ගන්න එකනේ. එතකොට ඒකෙන් අනුරූපණයක් කිරීමක් ඒ කියන්නේ මේ අතත් යොමුකට අදාළ භෞතිකමක් සොයා දෙන එකක් වගේ එකක් කරන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා මතක කළමනාකරණය එකේ. ඒක තමයි එතකොට උත්තරේ. එතකොට පිටු අගුව කියන්නේ මොකද්ද? එතකොට මෙන්න මේ පිටුවක් සහ රාමුවක් එකිනෙකට සම්බන්ධ කරද්දී ඒ සම්බන්ධ කිරීමට තමයි මෙන්න දැන් අපිට මේ page table එක කියන එක භාවිතා වෙන්නේ. page table එක භාවිතා වෙන්නේ මෙන්න මේ පිටුවකට අදාළ රාමුවක් අනුරූපණය කරනකොට තමයි මෙන්න මේ ඒ දෙක එකිනෙකට සම්බන්ධ කරන්න තමයි මෙන්න මේ page table කියන එක භාවිතා වෙන්නේ. හරිද? ඒතර ඕක තමයි කතා කරන්න තියෙන අපිට දෙවෙනි හතරවෙනි ප්‍රශ්නෙට.